අද නම් මාත් එක්ක මගේ vlog එක බලන්න ඔයාලට බය හිතෙනවා ඇති. මොකද මම ඩ්‍රයිව් කරන්නේ. බය වෙන්න එපා. මම මේ වැඩේ හොඳටම කරනවා. ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද මම මේ කොහෙද යන්නේ කියලා? හායි. මගේ දිග ගමන මං ආවා. Entrance 0. මම ගෙදරින් එනකොට 6:30 විතර ඇති. මං මෙතෙන්ට ඇවිල්ලා බලනකොට 8:45. මගේ වැඩේට තව ටික වෙලාවක් තියෙනවා. ඒ හින්දා මම යනවා මොනවා හරි කන්න. මං වගේ කොහෙ ගියත් PNS එකක් හොයාගෙන යන කෙනෙක් මෙතනත් ඉන්නවද? ඒ වුණාට ඔයාලට කියන්න මෙතන මම කැමති කිසිම දෙයක් තිබ්බේ නැහැ. බලන්නකෝ ඒකේ රැක්කුත් හිස්. මට ෂුවර් එකක් තිබුණේ නැහැ මේක PNS එකක්ද කියලා. ආයෙ හැරිලා බෝඩ් එක දිහා බැලුවා PNS එකක්මද කියලා ෂුවර් කරගන්න. මම සමහර දවස්වලට පාන්දර 2ට 3ට 1ට නැගිටලා ෂූට් වලට එනවා. ඒ කොහොම ආවත් මම උදේට බත් කාලා ගෙදරින් එන කෙනෙක්. ඔයාලට කියන්න අපේ අම්මා ඒ පාන්දර නැගිටලා මට බත් උයනවා. නැත්තම් මට දවසම නිකන් ලෙඩ වගේ. එහෙම කාලා ඇවිල්ලත් තමා මම මේ තව කෑම හොයන්නේ. වෙලාවට මගේ වෙලාව හොඳයි. මට චීස් සෑන්ඩ්විච් හම්බුණා. නැත්තම් මෙතන කන්න දෙයක් ඇත්තටම තිබුණේ නැහැ. උදේ පාන්දර කේක් කන්න බෑනේ. මම කීයටවත් බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරන්නේ නැහැ. එහෙම කරොත් මගේ බඩ රිදෙනවා, ඒක ඔළුව රිදෙනවා, ලෙඩ වාට්ටුවක්. ඒ හින්දා ඒ ලෙඩ එකක්වත් හැදෙන්නේ නැති වෙන්න නම් මං අනිවාර්යෙන් උදේට හොඳට කන්න ඕනේ. කොහොමත් කියනවනේ උදේට රජෙක් වගේ කන්න කියලා. මං ඒ පිළිවෙල තමයි අනුගමනය කරන්නේ. මම ආව වැඩේ නම් මේ වෙද්දි ඉවරයි. මට ඒකේ වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද පොඩ්ඩක් අර මොලේ පාවිච්චි කරන තැනකට ගියාම මට වීඩියෝ ක්ලිප්ස් ගන්න අමතක වෙනවා. මම දැන් මේ ඉන්නේ ඔයාලා කවුරුත් දන්න ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකේ. මම යන ගමන් එක දැකලා මම පොඩ්ඩක් එතනින් නැවතුණා. මම දන්න විදිහට මේක හදලා තියෙන්නේ ශ්‍රී ලංකාවට නිදහස හම්බුණාට පස්සේ. දැන් ඉතින් පැණි රස ලෝකයකට යන්න තමයි යන්නේ. කොහො එකේ අවුට්ලට් එකක් නැති කාලේ මං දෙපාරක් තුන් පාරක්ම යාළගෙන් ඕඩර්ස් අරගත්තා. පුදුම රහයි කියන්න වචන නැහැ. මට කා ගන්නත් බෑ. උනට තියෙන පෙරේතකමට මං ගෙදරත් අරගෙන ගිහින් කනවා. එයාලගේ සිග්නේචර් කොම්බෝ පැක් කියලා එකක් මේ දවස්වල යනවා. මම ඒක ගත්තා. තව මට ෆ්‍රී කුකී එකක් හම්බුණා. තව මම ආසම ට්‍රෙස්ලිචර්ස් ගත්තා. චීස් කේක් ගත්තා. යංක මම ඔයාලට පෙන්නන්නම්. එතන මට ඉඳගෙන කන්න බෑ කට්ටිය වැඩි. ඒ හින්දා මම ඒක කායකට අරන් ආවා. අපිට ගෙදර යන්න පරක්කු වෙන නිසා කොහෙවත් නවත්තන්නේ නැතුව යන ගමන්ම ටෙස්ට් එකක් කරමු කියලා හිතුවා. දැන් වෙලාව 1:45 වලට විතර ඇති. ඇත්තටම කිව්වොත් ස්කූල් ටයිම් මට ඩ්‍රයිව් කරන්න බෑ තවම. ඒ නිසා මම ඩ්‍රයිවිං ෂීට් එක වෙන කෙනෙක්ට බාර දීලා මම මෙතෙන්ට ආවා. ඉන්නකෝ ඒකත් මම ඉක්මනටම ඉගෙන ගන්නවා. කොහො එකේ මෙන්න මේ විදිහට ඔයාලගේ නම කස්ටමයිස් කරලා දෙනවා. මේකේ නම ස්ට්‍රෝබෙරි මාචා ලාටේ මට මතක විදිහට.
2,000 years later. මට තියෙන හදිස්සියට මම එක ෂේක් කරන්න නැතුව මුලින්ම බිව්වා. ඔයාට කියන්න තේ කොළ රහ විතරයි එන්නේ. පස්සේ ටික වෙලාවක් යනකොට ඒක හොඳට ෂේක් කරලා මික්ස් කරලා බොනකොට ඒක රහයි. ඇත්තට මේ රස දිවට හුරු වෙනවා. මම කලින් කිව්වේ මට ෆ්‍රී කුකී එකක් හම්බුණා. මේ ඒක මං හිතන්නේ මේ දවස්වල යාළගේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් යනවා ඇති අලුතෙන් අවුට්ලට් එක ඕපන් කරපු නිසා හැමෝටම ෆ්‍රී කුකී එකක් දෙනවා. මෙයාලගේ කුකීස් හරිම සොෆ්ට්. අන්න බලන්නකෝ. ඒ වගේම රහයි. මට මේකට දෙන්න පුළුවන් 10 out of 7 වගේ. එතකොට අර මගේ ඩ්‍රින්ක් එකට මට දෙන්න පුළුවන් 10 out of 6.5 වගේ. මේක කොරියන් garlic bun. You want to must try. මේක නම් පුදුම රහයි. මේක ඇතුළට චීස් පුරවලා තියෙන්නේ. මේකට දෙන්න පුළුවන් 10 out of 9. මම නම් හිතන්නේ අපිට මොන හරි දෙයක් ගන්න ඕනේ කියලා හිතුනොත්, කන්න ඕනේ කියලා හිතුනොත් අයියෝ අද බෑ, හෙට කරනවා වගේ හිතන්නේ නැතුව මේ හිතුණු මොහොතේම අපිට කරන්න පුළුවන් නම් ඒක තමයි අපි අපේ ජීවිතේට දෙන වටිනාම දේ. ඒ මොකද ගොඩක් බලන්නකෝ සල්ලි ගොඩ තියෙන මිනිස්සු කිසිම සතුටක් නැතුව ජීවත් වෙනවා. තවත් සමහර වෙලාවට අපේ වටේට කොච්චර මිනිස්සු හිටියත් අපිට කොච්චර ආදරය කරන අය හිටියත් නිකන් අපි හිස් වගේ අපිට දැනෙනවා. මම නම් හිතන්නේ ඒ දේවල් ඇස්සේ අපි වෙනුවෙන් මොනවා හරි දෙයක් මම කියන්නේ මේ චූඩි ස්වීට්ස් දෙයක් හරි කමන්නේ. ලොකු ගණන් ලක්ෂ ගණන් දීලා ගන්න ගෝල්ඩ් කා ගෙවල් ඉරකඩම් ඒව නෙමෙයි මම කියන්නේ. ඔයාට හිතුනොත් අද චීස් කේක් කෑල්ලක් කන්න ඕනි කියලා ඒකට අයියෝ අද බෑ හෙට කරනවා වගේ කීකේ හිත ඉන්නේ නැතුව මේ දැම්ම මේ අදම කරොත් ඔයාගේ මූඩ් එක අනිවාර්යෙන් ෆික්ස් වෙනවා. මම මේ කන්නේ චීස් කේක් and tres leches. මම කලිනුත් කිව්වේ මෙයාලගේ tres leches එකට ගහන්න නම් මෙහි කොහෙවත් tres leches නැහැ. හරිම පුදුම රහයි. මගේ මූණෙන්ම පේනවනේ. අපි ගෙදර යන ගමන් ලන්ච් එක ගන්න නැවතුණා. මම මේ ඇඳගෙන ඉන්න ෂර්ට් එක ලස්සනයිද? මේක මට හම්බුනේ බෙයොන් ස්ටෝ කියලා FB එකේ පේජ් එකකින්. ඔයාලට දැනিলা තියනවද එක එක සිටි වල KFC එක එක රසයි රස වෙනස් කියලා? මට නම් ඒක හැම වෙලේම දැනෙනවා. දැන් වෙලාව 3:45. ඔහොම මම ගෙදරටත් ලං වුණා. මං කලින් කිව්වත් වගේ ඔයාලා මේ මොහොත මේ දැන් සතුටින්ම ඉන්න try කරන්න. අනිවාර්යයෙන්ම ඒක ඔයාගේ ඔළුවට ලොකු නිදහසක් වගේ දැනේ. ඉතින් වෙනදා වගේම මගේ vlog එක බලන් හිටිය ඔයාලට thank you.